අද හරිම ලස්සන දවසක්. ලස්සනට ඉර පායලා තියෙනවා. ඉතින් අද ගොඩාක් හුලන් දවසකුත් නෙමේ නිසා මට චුට්ටක් හිතුණා තනියම පොඩ්ඩක් අද එළියට ගිහින් ඇවිදින්න. ලංකාවට ගිහින් ආවට පස්සේ අද තමයි මම ඉස්සරලාම එළියට ආවේ. ඉතින් අද ගොඩාක් සීතල දවසක් ඉර පායලා තිබුණ නිසා මට හිතුණ චුට්ටක් ඇවිදින්න. දැන් ඔයාලා බලනවා ඇතිනේ කෝ අපේ කිසකි බබා කියලා. ඉතින් අද පපාගේ නිවාඩු දවස නිසා මම යව පපා ගාව තියලා තමයි චුට්ටක් නිදහසේ එළියට ඇවිදින්න ආවේ. මම ආපහු ගෙදර එනකොට මෙන්න මෙයාටත් එළියට යන්න ඕනේ කියලා අඬන්න පටන් ගත්තා. ඉතින් මම මෙයාව පපා ගාව තියලානේ එළියට ආවේ. ඉතින් චුට්ටක් මං මෙයාවත් ලෑස්ති කරලා අරගත්තා පොඩ්ඩක් එළිය රවුමක් යන්න. මෙයත් එක්ක චුට්ටක් තනියම එළියට ඇවිදින්න යනවා කියන්න දැන් නම් ඇත්තටම කරන්න අමාරු වැඩක්. මොකද මෙයා හරිම දඟයි. ඉතින් චුට්ට බැරි වෙනකොට එයා ගිහින් නවතින්නේ වෙන කාගේ හරි ගෙදරකින්. මෙයාව පයින් එක්කන් යන්න බැරි නිසා ඉතින් මෙයාගේ චූටි වාහනේත් අරගෙන එයාව ඒ වාහනෙන් ඉඳවගෙන දැන් ඉතින් මෙයාට වටපිට බල බල ඇවිදින්න තමයි තියෙන්නේ. චූටි කිසකිත් එක්ක එළිය ඇවිදලා ආපහු මම ගෙදර ආවා. දැන් ගෙදර ආවට පස්සේ මට තියෙනවා ලොකු වැඩක් කරගන්න. පපාට චූටි කිසකිව බලාගන්න දීලා මම උඩට ආවේ වේලගත්ත රෙදි ටික නවා ගන්න. මේ දවස්වල ගොඩක් සීතල නිසා රෙදි වේල ගන්න චුට්ටක් අපිට අමාරුයි. ඒ නිසා මම රෙදි වේල ගන්නේ ගේ ඇතුලේ. ඉතින් අපි රෙදි වේලෙන්න දාන්නේ හීටර්ස් දාලානේ. ඉතින් මේ දවස් දෙකක් වගේ එකතු වෙච්ච රෙදි ටික තමයි මම මේ අද නිවාඩු පාඩුවේ නමා ගන්න හදන්නේ. මොකද චූටි කිසකිත් එක්ක ඇත්තටම මේ වගේ වැඩ දැන් කරන්න හරි අමාරුයි. මොකද එයා එක වැඩේ දෙක කරනවානේ. ඉතින් පපා ඉන්න නිසා දැන් මං හදන්නේ මේ ටික ලස්සනට නවාගෙන තිබුණ තැන් වලින් ආපහු තියාගන්න. සීතල පටන් ගත්තාම අපිට ගොඩක් අමාරුයි අපේ රෙදි වේල ගන්න. ඉතින් ගොඩක් වෙලාවට මම නම් ගෙදර හීටර්ස් දාන නිසා හීටර්ස් දාන දවස් වලට තමයි රෙදි ටික හොදලා වේල ගන්න. ඉතින් අපිට හදිසියෙම නම් අපි කොයින් ලොන්ඩරි පාවිච්චි කරනවා. ඉතින් ගෙදරින් රෙදි ටික හොදගෙන අරගෙන ගිහිල්ලා සල්ලි දාලා රෙදි ටික වේලගෙන අරගෙන එනවා. හදිසියක්ම නැත්තම් නිවාඩු පාඩුව රෙදි ටික වේල ගන්න පුළුවන් නේ ගෙදර හීටර්ස් දාන නිසා. ඉතින් ගොඩක් වෙලාවට මම ගෙදර හීටර්ස් දාලා තමයි රෙදි ටික වේලගන්නේ. ඒක මට ගොඩක් පහසුයි. කොහොම හරි හිමීට රෙදි ටිකත් නවල ඉවර කරගත්තා. නමපු රෙදි වගේම අනිත් රෙදිත් තියාගන්න ඕන තැන්වල පිළිවෙලට මම තියාගත්තා. දැන් හදන්නේ මං මගේ රූම් එක අස් කරගන්න. පපා ගෙදර ඉන්න හැම දවසකටම බෙඩ් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ පපායි චූටි කිසකි පහළ ඉන්න නිසා නිදහසේ බෙඩ් එක අස් කරගන්න තමයි මම හදන්නේ.
මම හරි ආසයි මගේ බෙඩ් එක නිතරම ලස්සනට තියෙනවා නම්. ඉතින් මං විතරක් ඉන්නකොට නම් ඇත්තටම මම මේවා ලස්සනට තියාගන්නවා. හැබැයි ඉතින් දැන් චූටි ළමයි දෙන්නෙක් ගෙදර ඉන්න නිසා චුට්ටක් අමාරුයි. මම මේ ස්ප්‍රේ කරගන්නේ නැවුම් සුවඳක් එන ස්ප්‍රේ එකක්. මේක බෙඩ් එකට ස්ප්‍රේ කරගත්තාම බෙඩ් එක හරිම සුවඳයි. අනිත් රූම් එකත් මම සම්පූර්ණයෙන්ම අස් කරගත්තා. තිබුණු රෙදි ටිකත් අස් කරලා බෙඩ් එකත් සම්පූර්ණයෙන්ම අස් කරලා ඉවර වෙලා දැන් මං හදන්නේ පහළට යන්න. දෙන්නගෙම කිසිම සද්දයක් කලබලයක් නැති නිසා පහළට ගිහින් බලමුකෝ අපි. කිසිම කලබලයක් නැතුව හරිම සාමකාමීව දෙන්න පහළට වෙලා ඉඳලා තියෙනවා. ඉතින් පපා මෙයාට ටීවී දාලා දීලා. ඉතින් මෙයා ටීවී එක බලනවා සද්ද නොකර. ඒ අතරතුර ඉතින් චූටි දඟ වැඩ ටිකකුත් මෙයා කරනවා. දැන් හවස 6ට විතර කිට්ටුයි. ඉතින් අපිට වින්ටර් එක නිසා කලින්ම මෙහෙට රෑ වෙනවා. ඉතින් දැන් මේ හදන්නේ අපි තුන්දෙනාම ගෙදරට ඕනේ කරන බඩු ටිකක් අරගන්න යන. උදේ තමයි යන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් තිබුණු වැඩත් එක්ක අපි ඒක හවසට යන්න දාගත්තා. මෙයාව මෙන්න මේ වාහනේට දාලා බෙල්ට් එකක් එහෙම දාලා තමයි අරගෙන යන්න ඕනේ. හරිම අමාරුයි මෙයත් එක්ක දැන් shopping කරන්න. චූටිනේ කියන දේ අහන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි මෙන්න මෙයාව මෙහෙම තමයි එක් කරගෙන යන්නේ. මෙතන පළතුරු වලට අමතරව පළතුරු වලින් හදපු රසම රස ජෙලි වර්ගත් තියෙනවා. ඉතින් මේ මොමෝ වලින් හදපු ජෙලි, ඊට අමතරව ස්ට්‍රෝබෙරි වලින් හදපු ජෙලි, ඊට අමතරව මිදි වලින් ඉතින් එක එක පළතුරු වලින් හදපු ජෙලි වර්ග තිබුණා. හරිම රසයි මේ ජෙලි. මේ ජෙලි වල තියෙන විශේෂත්වය තමයි රසකාරක නොදා හදන නැවුම් ජෙලි. ඉතින් ඒවා හරිම රසයි. මල් ටිකක් අරගන්න මෙතනට ආවට අද ලස්සන මල් තිබුණ නැහැ. ඉතින් ගොඩක් මල් පරවීගෙන ඇවිල්ලා තිබුණ නිසා මම මල් ගත්තේ නැතුව ආවා එළවලු ටිකක් අරගන්න. අපි shopping කරන්න ආවේ අද ගොඩක් හවස් වෙලානේ. ඉතින් ඉරිදට සාමාන්‍යයෙන් ගොඩාක් කඩවල් වල බඩු අඩුයි. මොකද හැමෝම ඉරිදට ගොඩක් අය shopping කරන්න එන නිසා. ඉතින් අපිට ගන්න ඕනේ කරපු මාළු වර්ග, මස් වර්ග ඒවා එහෙම අද තිබුණේ නැහැ. ඉතින් තිබුණේ වගෙන් අපි හෙට දවසට ඕනේ කරන ප්‍රමාණයට චුට්ටක් අරගත්තා. එළවලු ටික අරගෙන අපි ආව ක්‍රීම් තියෙන පැත්තට. මේ දවස්වල අපිට වින්ටර් එක නිසා අපේ ස්කින් එක සෑහෙන්න ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් අපි දෙන්න මේ බැලුවේ මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න හොඳ ක්‍රීම් එකක් තියනවාද කියලා. ඉතින් කොහොම හරි අපි දෙන්න ක්‍රීම් එකකුත් අරගෙන චුට්ටක් අපි ආපහු ඇතුළට ඇවිද්දා මොනවද ඇවිල්ලා තියෙන අලුත් බඩු කියලා. ගොඩක් වෙලාවට අපි shopping කරන්න ගියපුවාම චුට්ටක් විතර ඇවිදිනවා අලුතින් ඇවිල්ලා තියෙන බඩු මොනවද කියලා බලන්න. ගත්ත බඩු ටිකත් අපි බිල් කරගත්තා. ඉතින් අපි දෙන්න කතා වුණේ අද රෑ කෑම එළියෙන් අරගන්න යන්න. ඉතින් මේ බඩු ටිකත් බිල් කරගෙන අපි යනවා අද රෑ කෑම එළියෙන් අරගන්න.
අපි තුන්දෙනාම හුඟ දවසකට පස්සේ තමයි සුෂි කන්න ආවේ. ඉතින් පපත් සුෂි කන්න ගොඩක් ආසයි, මමත් සුෂි කන්න ගොඩක් ආසයි. ඉතින් අපේ කිසකි බබත් සුෂි කන්න ආසයි. ඉතින් ඒ නිසා අපි ලංකාවට ගිහින් ආවට පස්සේ අද තමයි එළියෙන් කන්න කියලා ආවේ. ඉතින් අපි ඒකත් අද ආවේ ඉස්සරලාම සුෂි කන්න. ගොඩක් අය සුෂි කියලා හිතපුවාම හිතන්නේ අමුයෙන් කන මාළු විතරයි කන්න තියෙන්නේ කියලානේ. නැහැ, මෙතන ෆ්‍රයි කරපු මාළුත් තියෙනවා. ඉතින් ඇත්තටම මම අමු මාළු කන්න කැමති නැහැ. පපා නම් ගොඩක් කන්නේ මේ විදිහට අමු මාළු. ඉතින් මම ගොඩක් වෙලාවට අරගන්නේ ෆ්‍රයි කරපු මාළු. ඉතින් හරිම රසයි. try කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සුෂි කාලා බලන්නකෝ. රස කොහොමද කියලා. හරිම රසයි. ඉතින් ඔන්න අපි කාලා දැන් ඉවරයි. ඉතින් අපි දෙන්න අවසානයේට මෙන්න මෙහෙම ප්ලේට් ගාන එකතු කරලා බලනවා. ඇත්තටම අපි තුන්දෙනා කොච්චරක් කාලා තියනවද කියලා. ඉතින් ගොඩක්ම අපි ආස මෙන්න මේ විදිහට ප්ලේට් එකතු කරන්න. ඉතින් අපි දැන් කෑම කාලා ඉවරයි. දැන් හදන්නේ අපි ගෙදර යන්න. කිසකි බබා ගෙදර එන අතරතුර නිදාගත්තා. ඉතින් මම යාව ගෙදර එක්කන් ඇවිල්ලා වොෂ් එකක් දාන්න යා හැරෙව්වට යා නැගිට්ටේ නෑ, අඬන්න ගත්තා. ඒ නිසා මං යාව එහෙමම ඇඳෙන් තියලා ගෙනාපු බඩු ටික අස් කරගන්න කිචන් එකට ආවා. ගොඩක් වෙලාවට shopping කරලා ගෙදර ආපු ගමන්ම මම බඩු ටික ඉක්මනට අස් කරගන්නවා. අද මට ගොඩක් ලේසි. මොකද චූටි කිසෙකිත් නිදි නිසා මේ ටික හිමීට අස් කරගන්න පුළුවන්. ඉතින් මං කාලය අරගෙන හරිම පිළිවෙලට මේ ටික අස් කරගන්න තමයි දැන් හදාගන්නේ. ඔයාලත් ඔයාලගේ ගෙදරට ගේන ලූණු සුදු ලූණු වගේ ඒවා උර ඇතුළෙම තියලා තියාගන්නවද? එහෙම තියාගන්න එපා. එහෙම වුණාම ලූණු නරක් වෙන්න වගේම පැලවෙන්න බලනවා. ඉතින් මම මේ වගේ වට්ටියක් පාවිච්චි කරන්නේ මම ගේන සුදු ලූණු රතු ලූණු වෙනම වෙන් කරලා තියාගන්න. ඒකෙන් ඇත්තටම ලූණු පැලවෙන එක නවතිනවා. උරේ ඇතුලේ තියනවට වඩා මෙන්න මේ වගේ හුලං වදින්න පුළුවන් විදිහේ වට්ටියක් හරි පෙට්ටියක් හරි අරගෙන ලූණු දාලා තියාගන්න. ඇත්තට මේකෙන් ලූණු පැලවෙන එක වගේම නරක් වෙන එක අඩු වෙනවා. අල දාන්නත් මං ඒ වගේ චූටි වට්ටියක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මට අද සුපර් මාකට් ගිහින් එනකොට අල ගන්න ඇත්තටම අමතක වුණා. ගෙනාපු එළවලු ලූණු ඒ ටික මම තියාගන්න ඕන තැන් වලින් ඔක්කොම ටික පිළිවෙලකට තියාගත්තා. දැන් මම මේ හදන්නේ ගෙදරට ගෙනාපු පළතුරු ටිකත් පිළිවෙලට තියාගන්න. ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර කරගත්තා. දැන් තමයි තෑගි බලන වෙලාව. ඉතින් අපේ චූටි කිසකිගේ උපන්දිනේට හම්බුණ තෑගි තමයි මෙතන තියෙන්නේ. ඉතින් එයා නිදි අතරතුර මම එයාට හම්බුණ තෑගි බලන්න තමයි හදන්නේ. හරිනම් ඉතින් එයාත් මෙතන ඉන්න ඕනේ. එයා ඉතින් නිදි නිසා මම හිතුවා මේ තෑගි ටික ඔයගොල්ලන්ටත් පෙන්නන්න. අලුත් අවුරුද්ද පටන් ගන්නවත් එක්කම තමයි අපේ චූටි කිසකිගේ උපන්දිනය තිබුණේ. ඉතින් එයා අපේ ජීවිතේට සතුට, ආදරය, සැනසීම, වාසනාව අරගෙන ඇවිදිලා දැන් හරියටම අවුරුදු 2ක් වෙනවා. ඉතින් මීට අවුරුදු 2කට කලින් තමයි එයා මගේ ජීවිතේට ලස්සන මතක ගොඩාක් අරගෙන ආවේ.
අවුරුදු 2ක පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මං අද ගොඩාක් සතුටින් කාලය ගත කරනවා. හරිම කියුට් ලස්සන තෑග්ගක් මෙයාට හම්බෙලා. ඉතින් මේක අන්දලා මට චූටි කිසෙකිගේ ලස්සන බලනකම් ඉවසිල්ලක් නැහැ. ඉතින් මං ඒ ටිකත් මෙහෙම තියාගෙන ඊළඟට මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි හදන්නේ. මේ ලස්සන ඔක්කොම තෑගි අරගෙන අපේ චූටි කිසකිව බලන්න ආවේ එයාගේ අක්කම්මා, සුදු අම්මා, උදාර බාප්පා, මාෂ් බාප්පා, ඉතින් මහප්පා. මෙන්න මේගොල්ලෝ තමයි මෙයාට මේ බරටම උපන්දිනය වෙනුවෙන් තෑගි ගොඩාක් ගෙනත් දීලා ගියේ මේ පාර. ඉතින් අපි මේ පාර එයාගේ උපන්දිනේ ගෙදර චූටියට තමයි සැමරුවේ. මෙන්න මේ තෑග්ග නම් ඇත්තටම ගොඩක් ෂෝක්. මොකද මේ දවස්වල එයා මෙන්න මේ වගේ ලියන්න try කරනවා හැමතැනම. ඉතින් මේක ලියන්න පුළුවන් බෝඩ් එකක්. මේක ලියලා මකන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට චූටි බබාලට මෙන්න මේක ගොඩාක් වැදගත්. බොක්ස් එක ඇතුලේ තියෙන එක අපි එළියට අරන් බලමුකෝ. මෙන්න මේක තමයි බොක්ස් එක ඇතුලේ තිබුණේ. ඉතින් චූටි බබාලා ගොඩක් ආසයිනේ මේ කාලෙට ලියන්න. ඉතින් ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් මෙන්න මේ තෑග්ග. ඉතින් මේකේ චිත්‍ර අඳින්න, ලියන්න, ඒ හැමදේම කරන්න පුළුවන්. මේකේ ගොඩාක්ම වැදගත් වෙන්නේ ආපහු ඒක ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලියලා ආපහු ඒක මකන්න පුළුවන්. මේ බොක්ස් එක ඇතුලේ තිබුණේ මෙන්න මේවා. ඉතින් මේවා චූටි බබාලගේ මොලේ වර්ධනයට කරන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකම්. ඉතින් ගොඩාක් වටින gift එකක් මේකත්. ඉතින් හෙට උදේ චූටි කිසකි බබා නැගිට ගමන් මේවත් එක්ක එයා සෙල්ලම් කරන්න පටන් ගන්නේ. එයා මෙතන හිටියානම් තමයි ගොඩක් හොඳ. හැබැයි එයා මෙතන හිටියානම් මට ඔයාලත් එක්ක එයාට හම්බුණු තෑගි ටික ෂෙයා කරගන්න වෙන්නේ. ඒ නිසා මම මේ ටික ආපහු මෙහෙමම දාලා තියනවා හෙට උදේ එයාට සෙල්ලම් කරන්න දෙන්න. ආයිමත් එයාට gift එකක් විදිහට හම්බෙලා අකුරු ලියන්න පුළුවන් බෝඩ් එකක්. ඉතින් මම මේක පරිස්සම් කරලා තියාගන්නවා. මොකද මං එකක් එළියට ඕපන් කරලා අරගත්ත නිසා පස්සේ එයාට මේක පාවිච්චි කරන්න දෙන්න මම පරිස්සමින් අරන් තියාගන්න තමයි හදන්නේ. අපේ චූටි කිසකි බබාට මේ ලස්සන තෑගි අරන් ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ තෑගි වලට වඩා ගොඩාක් වටින්නේ ඔයාලා අපේ චූටි කිසකි බබාට මේ දෙන ආදරයට. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි චූටි කිසකි බබා වෙනුවෙන් මේ ලස්සන තෑගි ටික අරගෙන යව බලන්න ආවට. මාව බලන් හිටිය, මාව අහන් හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. සයෝනාරා.